Hello everybody. අදත් අපි අලුත් පොඩ්කාස්ට් සෙෂන් එකකින් ඔයගලන්ට එක්ක එකතු වෙන්නේ මෝල්ටා වගේ දැනට ස්ටුඩන්ට්ස්ලා අතර ෆේමස් රටක් ගැන කතා කරන්න. අපිත් එක්ක එකතු වෙලා එනවා මිස් ෆර්හා රවුෆ් ස්ටෙප් අප් එඩියුකේෂන්. එතකොට එතුමිය රෙප්‍රසන්ට් කරන්නේ මෝල්ටා වල අයිඩියා කොලෙජ් එක. Hi ෆර්හා. Hi Miss Zena. So මෝල්ටා වගේ රටක් මේ දවස්වල ස්ටුඩන්ට්ස්ලා අතර ගොඩක් ෆේමස්. ඇයි මේ මෝල්ට කියන රට වැඩිදුර අධ්‍යාපනයට ළමයි ගොඩක් අතර ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඕකේ. ඔව් මිස් Zena. මෝල්ට කියලා කියන්නේ ෂෙනගන් කන්ට්‍රි එකක්. ඒ වගේම දැන් ළමයි අතර ගොඩාක් ප්‍රසිද්ධයි. මොකද ඒක පාත්වේ කන්ට්‍රි එකක් වගේ. එතකොට මෝල්ට කියන රටට ගියාම 28 countries වලට මේගොල්ලන්ට යන්න ලයිසන් එක හම්බ වෙනවා. ඒ ෂෙනගන් විසා එකෙන්. So අනිත් එක English speaking country එකක්, not only Maltese, ගොඩක් more than 80% students use කරන්නේ, not only students, people use කරන්නේ English language එක. So අපේ students ලට ඒක ගොඩාක් වැදගත් වෙනවා. ඒක ගොඩක් ඒගොල්ලන්ට adaptable එකක්, adaptable country එකක්. So affordable living cost, ඒ වගේම tourism based country එකක්. ඒ නිසා ගොඩාක් opportunities ඒගොල්ලන්ට තියෙනවා. ගොඩක් demanded courses තියෙනවා ඒගොල්ලන් ගාව. ඒ වගේම career opportunity එක ගොඩක් develop Malta වගේ country එකක. So මේ වගේ ගොඩාක් opportunities තියෙන country එකක් නිසා students ලා මේ දවස්වල විශේෂයෙන් කියනවනේ visa success rate එක ගොඩාක් වැඩි. ඒ කියන්නේ without IELTS option එකලන්ට යන්න පුළුවන්. So ඒ වගේ options තියෙන රටක්. ඒකයි දැන් මේ දවස්වල ගොඩක් students ලා අතර ප්‍රසිද්ධ. හරි. එතකොට ඔබ represent කරන්නේ IDEA College කියන college. ඇයි ස්ටුඩන්ට්ස්ලා මෝල්ටා වල මේ IDEA College කියන college එක select කරන්න ඕනේ? ඔව්. IDEA College කියලා ගත්තහම IDEA College එක established වෙලා තියෙන founded 2005. එතකොට more than 15 years අවුරුදු 15කට වඩා history එකක් තියෙන college එකක්. ඒ වගේම ළමයි අතර හරි ප්‍රසිද්ධයි. 1200කට වඩා ළමයි එහි studies කරනවා. International students ලා. එතකොට ඔක්කොම English taught programs තමයි යන්නේ. Industry aligned curriculum එකක් එහෙ තියෙන්නේ. Especially කියනවනේ MFHE recognized college එකක් ඒක. ඒ නිසා මේ වගේ තියෙන මේ එකක් අනිත් එක IELTS waiver off එකක් තියෙනවා. එතකොට ළමයිට ඒ pressure එකත් අඩුයි. 20 hours per week වැඩ කරන්න ඒගොල්ලන්ට chance එක හම්බ වෙනවා. අනිත් එක ඒගොල්ලන්ගේ accommodation තව ගත්තහම career opportunities වලට හැම දෙයකටම A to Z IDEA College එකේ support කරනවා students ලට. ඒකට තව දෙයක් තමයි airport pick up එක ගැනත් ළමයා බය වෙන්න ඕනේ නැහැ. ඒක කිසිම දෙයක් බය වෙන්න ඕනේ නැහැ. හැම පැත්තෙම IDEA College එක support කරනවා. ගොඩක් වෙලාවට parents ලා බලන්නේ student කෙනෙක් ඒකට තමන්ගේ දරුවෝ රටකට යද්දී එතන තියෙන ආරක්ෂිතභාවය සහ college එකෙන් ලැබෙන support එක. So මම හිතන විදිහට මේගොල්ලන් කියන විදිහට අනිවාර්යෙන් student කෙනෙක් studies වලට යනකොට ඒ student ගේ ආරක්ෂාව ගැන මොකද රටකට ඇතුල් වෙනකොට ඒ තියෙන nervousness එක එතකොට කොහොමද college එකට accommodation එකට යන්නේ කියන බය ඒ ටික තියෙන නිසා college එකෙන් අනිවාර්යෙන් මේ හැම aspect එකක්ම cover කරනවා. අනිවාර්යෙන්. ඔව් IDEA College එකේ ගොඩක් programs තියෙනවා. business, IT, tourism and hospitality, healthcare කියන පැත්තෙන් අපි දන්න විදිහට program varieties තියෙනවා. හැබැයි මේ ටිකේ ගොඩක් කෙන question එක තමයි මෝල්ටා වල nursing program එකට යන්න. ඒතර මේ nursing කියන එක ඇයි මෙච්චර ප්‍රසිද්ධ ළමයින් අතර? ඔව්. programs කියලා ගත්තහම more than 50 plus programs available. එතකොට hospital management, diploma to doctorate until programs තියෙනවා. ඒ අතරතුර අපි ගාව තියෙන ස්පෙෂාලිටි එක අපේ nursing programs ගොඩාක්ම ප්‍රසිද්ධ ළමයිට හම්බ වෙන්නේ MFHE accredited certificate එකක්. ඒගොල්ලන්ට Europe countries වල ඒ අර nurse කෙනෙක් as a registered nurse ඒගොල්ලන්ට අර work කරන්න තියෙන opportunities ගොඩක් වැඩි globally recognized certificate එකක් ඒගොල්ලන්ට හම්බ වෙන්නේ. ඒ වගේම Malta country එක ගත්තහම Malta එකේ වගේම අනිත් Schengen countries වලට වුණත් අනිත් Europe countries වලට වුණත් ළමයිට බය නැතුව අපේ ස්ටුඩන්ට්ස්ට බය නැතුව රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් විදිහට වැඩ කරන්න අපි සලස්වලා දෙනවා. ඒ වගේම තමයි අපි ගාව තියෙනවා නර්සින් ප්‍රෝග්‍රම්ස් කැටගරිස් 3ක්. Bachelors in Nursing 3-year program එක,
බ්‍රිජිං ප්‍රෝග්‍රම් එක 8 month එකක් තියෙනවා and top up nursing උනත් යන්න පුළුවන්. so ඒවට අදාළ වෙන විදිහට entry requirements ටිකක් වෙනස් වෙනවා. ඒ නිසා මර ගොඩාක් අපේ නර්සිං කොලේජ් එකේ ළමයි අර ස්ටඩීස් ඉවර කරපු ළමයි ගොඩක් අපේ මේකත් එක්ක ජොයින් වෙන්න හේතුව අපේ කොලේජ් එකේ දෙන ඉන්ඩස්ට්‍රි අලයින් සිස්ටම් එක හැම මොඩියුල් එකකටම වගේ ප්‍රැක්ටිකල් සෙෂන්ස් වෙනම තියෙනවා. ඒගොල්ලන්ට පර්සනල් මේ එකක් හම්බ වෙනවා. ගයිඩන්ස් එකක් අපේ ලෙක්චර්ස්ලත් එක්ක. so ඒ වගේ එනකොට ගොඩාක් ප්‍රසිද්ධයි අයිඩියා කොලේජ් කියලා කියනකොට. ඕකේ. එතකොට මේ IELTS කියන ඉංග්ලිෂ් ප්‍රොෆිෂන්සි එක්සෑම් එක ගොඩක් ළමයින්ට කරන්න අකමැති. නැත්නම් සමහරලාට ගොඩක් වෙලාට බලන්නේ IELTS කරන්නේ නැතුව රටකට ස්ටඩි කරන්න යන්න. මෝල්ටවල ඒ බෙනිෆිට් එක තියෙනව නේද මිස් වරහා? ඔව් මිස් එනත්. මෝල්ට කන්ට්‍රි එක ගත්තහම ඉංග්‍රීසි ස්පීකින් කන්ට්‍රි එකක්. මම ඉස්සෙල්ලා කිව්ව විදිහට අනිත් එක අපේ කොලේජ් එකෙන් දෙන ඔපචුනිටි එක තමයි ළමයින්ට IELTS නැතුව වේව් ඔෆ් එකක් යනවා. කියන්නේ හැම ප්‍රෝග්‍රෑම් එකකටම වගේ IELTS වේව් ඔෆ් ඔප්ෂන් එක තියෙනවා. එතකොට අපි ඒකට අදාළ වෙන විදිහට අපි ස්ටුඩන්ට්ස් ලගෙන් රික්වෙස්ට් කරන පොඩි සෙල්ෆ් ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකක් ඒ වගේ මේගොල්ලන් ඉංග්‍රීසි ප්‍රොෆිෂන්සි එක පොඩ්ඩක් චෙක් කරනවා. ඒ ඔක්කොම කරලා IELTS නැතුව යන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඔව් ඒක වටිනා අවස්ථාවක් අපේ ළමයින්ට. එතකොට මේ ඉංග්ලිෂ් ප්‍රොෆිෂන්සි එක චෙක් කරන්න පොඩි සෙල්ෆ් ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකක් විතරයි දෙන්න තියෙන්නේ. ඒකත් ස්කයිගේට් අපිත් එක්ක ඔයා ජොයින් වුණොත් අපි අනිවාර්යෙන් ඒ ඉන්ටර්විව් එකට කොහොමද ෆේස් කරන්න ඕනේ ට්‍රේනින් සෙෂන්ස් පවා අපි දෙන්න ඔයගලන්ට ලෑස්ති. thank you මිස් ෆරහා ඒ වටිනා අදහස් වලට. එතකොට දැන් අපේ ළමයින්ට ඔක්තෝබර් 2026 ඉන්ටේක් එකට ලෑස්ති වෙන්න පුළුවන්. තව කල් තියෙනවා. අයිඩියා කොලේජ් එකත් එක්ක ඩිරෙක්ට්ලි වර්ක් කරන කම්පැනි එකක් තමයි ස්කයිගේට් ඉන්ටර්නැෂනල්. ඉතින් අපිට මෙන්න මේ පහත තියෙන අංකවලට අමතන්න මෝල්ටා ගැන අයිඩියා කොලේජ් එකේ ප්‍රෝග්‍රම්ස් ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. අපි ඔයගොල්ලන්ට ස්ට්‍රීම්ලයින් ප්‍රොසෙස් එකක්, ට්‍රාන්ස්පේරන්ට් ප්‍රොසෙස් එකක් මුල සිට අග මේ හැම දෙයක්ම ඔයගොල්ලන්ට සවිස්තරාත්මකව එක්ස්ප්ලেইন කරලා ඔයගොල්ලන්ගේ යුරෝප් ස්ටඩි ඩ්‍රීම් එක සැබෑ කරගන්න ස්කයිගේට් අපිත් එක්ක එකතු වෙන්න. thank you.